ආදරණීය ජීවිතය. හොඳයි විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්නේ. ආදරණීය ජීවිතයකට මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරන්න, සුවඳවත් කරන්න, ඒ මිනිස්සුන්ට රසවින්දන එකතු කරන්නට හැමදාමත් ජීවමානව හිඳමින් අපිට කලාව තුළ ඒ ජීවය එකතු කරපු ආදරණීය චරිතය සීතාරණීය සුපුන් නාමල අපෙන් සමු අරගෙන ගිහින් ඒ කලාලුවේ නිදි රැජිඩ මාලනී සෙනෙහලතා ෆොන්සේකා මැතිනිය අපෙන් සමු අරගෙන ගිහිල්ලා ඇය පිළිබඳව අපි ඔබට ඊයේ දවසේදීත් තොරතුරු කිව්වා. අදත් අපි ඔබට ඒ පිළිබඳව තොරතුරු කියන්න සූදානම් වෙනවා. කලා ලොවට ඇති වුණු හිස්තැන කවදා හෝ අපි මකා දමන්නද? ඒ නිසා අපි ඇයට Voice of Asia මාධ්‍යාලයේ විදිහට නිවන දුර නොවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කළ යුතුයි. ඒ නිසා ඒ ප්‍රාර්ථනය තමයි අපි මේ විදිහට ඔබට එකතු කරන්නේ. සිංහල සිනමාවේ රාජිනිය මාලනී ෆොන්සේකා නිලි රජිනියනි ඔබට නිර්වාණ සුව අත්වේවා. Voice of Asia මාධ්‍යාලයේ සංවේගාත්මක උත්තමාචාරය. ඇගේ හිස්සන පුරවන්නට කලා ලොවේ කෙනෙක් පහළ නොවේවි කියන කතාව බොහෝ දෙනෙක්ගේ මතය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ තරමටම ඔබෙත් මගෙත් හදවතේ ඇති වුණු හිඩැස ඒ විදිහටම ඇය තුළ තියෙවි කියලා අපිත් විශ්වාස කරනවා. ඒ නිසා අපි අය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් සූදානම් කරගෙන තියෙනවා ආදරණීය ජීවිතයේ වැඩසටහනට ඇතුළත. ඒ නිසා අපි ඒ වැඩසටහනටත් ඔබව ඉදිරියේදී සම්බන්ධ කරන්න සූදානම් වෙනවා කියලා කිව්වොත් නිවැරදි. හොඳයි අපි දැන් සූදානම් වෙන්නේ අපේ කතා බහට යන්න. අපේ මීළඟ අඩහෝරාවට ඔබ වරගෙන යන්න. බොහෝ වෙලාවට අපි හදිසි අනතුරු ඇති කරගත්තට පස්සේ බොහෝ කලබල වෙනවා. දුකටපත් වෙනවා. එතනින් එහාට සමහර වෙලාවට අපි කියනවා බලන්නකෝ මේ අනතුරු උනේ නැත්තම් මෙයාගේ මේ කියන ලස්සන තව ටිකක් තියේවි නේද? මේක මේ විදිහට වෙනස් වෙන්න තිබුණා නේද? මේක හදන්න බැයිද? මේක සැත්කමකින් වෙනස් කරන්න බැයිද? ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න බැයිද? ප්ලාස්ටික් ශල්‍ය කර්මයකට අපිට යන්න බැරි වේද? ඔන්න ඔය වගේ දේවල් බොහෝ වෙලාවට අපි හිත කියනවා. මොකක්ද මේකට කරන්න විසඳුම කියලා. ඒ නිසා හදිසි අනතුරක් ඇති වුණාට පස්සේ ඒකට ඇත්තටම ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න පුළුවන්ද? ශල්‍ය වෛද්‍ය විද්‍යාවත් එක්ක මේක දැන් කරන්න පුළුවන්ද? නූතනය කොහොමද තියෙන්නේ? මොන වගේ දේවල් වලද කරන්න පුළුවන්කම තියෙන්නේ? මෙන්න මේ කතාව තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්න ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා ප්ලාස්ටික් සත්කම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ වෛද්‍යතුමන්ට අයබෝවන් සුවසනක්. අපි කතා කරමින් ඉදිරියට යමු. ප්ලාස්ටික් සත්කමක් සිදු කරන්න පුළුවන්කම තියෙන හදිසි අනතුරු මොනවද? සාමාන්‍යයෙන් හැම දෙයකටම මේක කරන්න පුළුවන්ද? ඔන්න ඔහොම ගැටලුවක් එනවා. ඒ නිසා අපි එතනින්ම අපේ කතාව ආරම්භ කළොත් ඇත්තටම ගොඩක් හදිසි අනතුරුවලදී ප්ලාස්ටික් සත්කම් කරන්න පුළුවන්. එතෙන්දී අපි ගොඩක්ම බලන්නේ අර යම්කිසි හදිසි අනතුරක් වුණාම ඒක ජීවිතයට බලපානවාද කියන තැන මුලින්ම අපි වෛද්‍යවරු හැටියට බලන්නේ. ඒ කියන්නේ ජීවිත අවදානමක් තියෙනවා නම් ඒකට තමයි මුලින්ම යොමු වෙන්නේ ජීවිතේ බේරා ගන්න. ඊට අමතරව දැන් එහෙම අවදානමක් නැති අවස්ථාවක් හරි ඒ අවදානමෙන් මිදුණාට පස්සේ රෝගියෙක්ව ඊට පස්සේ අර ඒ අනතුර හින්දා වෙච්ච විකෘති වීම. එහෙම නැත්නම් අවයවවල ඇති වෙච්ච ආබාධ ප්ලාස්ටික් සත්කම් මගින් වෙනස් කරන්න හරි යථාර්ථයට පත් කරන්න පුළුවන්. ගොඩක් දුරට තමන්ට අර අපි ප්ලාස්ටික් කියලා කියන්නේ අතන ස්වරූපය සහ ක්‍රියාකාරීත්වය හදනවා. අපිට ඒක විස්තර කරගෙනම මේ කතාවේ තව චුට්ටක් ඉස්සරහට ගියොත් හැමෝම වගේ අහන ප්‍රශ්න ඇයි මේ ප්ලාස්ටික් සර්ජරි කියන්නේ කියලානේ. ඒකදී අපි කරන්නේ ඇත්තටම ස්වරූපය සහ ක්‍රියාකාරීත්වය. කියන්නේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය. ඒක ඇත්තටම ග්‍රීක වචනයක්. ප්ලාස්ටිකස් කියන එක ඒකෙන් අදහස් වෙන්නේ ක්‍රියාකාරීත්වය සහ පෙනුම හදන. ඒක හා සම්බන්ධ මේ සත්කම් විශේෂත්වය තමයි ප්ලාස්ටික් සර්ජරි කියලා කියන්නේ. ඉතින් අපි ඒකදී බලන්නේ ওই හදිසි අනතුරු වලදී ඒ අවයව හානි වෙච්ච අවයව හරිය කොටස හරිය නැවත තිබිච්ච ව්‍යුහමේ තත්වයට ඒ කියන්නේ පෙනුමෙන් බය හිතෙන්නේ නැති නැත්නම් අලංකාර තත්ත්වයට පත් කරන්න පුළුවන් එකයි. ඒකේ ක්‍රියාකාරීත්වය ඒ අවයවයට අදාළ ක්‍රියාකාරීත්වය තියෙන උදාහරණයක් කිව්වොත් දැන් අතක් ෆ්‍රැක්චර් මේ අස්ථි කැඩුනොත් හරි අතක ඇඟිලි වල තන්තු කැපුණොත් හරි ඒක යථාර්ථයට පත් කරන දේ ව්‍යුහය හදන එක. ඊට පස්සේ බලන්න ඕනේ ඒක ක්‍රියාකාරීත්වය ඉස්සෙල්ලා වගේ කරගන්න පුළුවන්ද කියලා. ඔය දෙකම ප්‍රතිනිර්මාණය හරි ප්‍රතිසංස්කරණය කරන එකට තමයි අපි අදාළ වෙන්නේ. හොඳයි. එතකොට වෛද්‍යතුමිය අපි සඳහන් කරමු දැන් ඔබ ළඟට ඕනෑතරම් රෝගීන් පැමිණෙනවා. මෙන්න මේ කියන අනතුරු සිදු වුණා. මේකට අවශ්‍ය කරන ප්‍රතිකාරයක් තියනවද? ශල්‍ය කර්මයක් තියනවද කියලා අහගෙන එන උදවිය ඕනෑතරම් ඉන්නවා. ඒ නිසා මම ඔබ
අත්දැකීම් එක්ක ඇහුවොත් මොන වගේ හදිසි අනතුරු වෙනුවෙන් මොන වගේ ශල්‍ය කර්ම බලාපොරොත්තු වෙන්ද සුලභව අපිට දකින්න ලැබෙන දේවල් මොනවද කියලා මම අහුවා. ගොඩක්ම දැන් නම් මේ කාලේ ඉතින් ගොඩක්ම දකින්නේ හදිසි අනතුරු අර මාර්ග හදිසි අනතුරු. අපි දකිනවා සමාජ මාධ්‍ය තුළ බොහෝ වෙලාවට අපි දකිනවා. අපි හැම පැයකටම ජීවිතයක් පැය 4කට ජීවිතයක් හානි වෙන තරමට දැන් ඒක උත්සන්න වෙලා. ඉතින් ඒ වගේන් අර වෙලොසිටි එක කියන්නේ අපි අධිවේගී නැතුව සාමාන්‍ය වේගකින් හරි නැත්නම් ජීවිතයේ අවදානම නැති කට්ටියක ඉතින් ගොඩක් වෙලාවට කැපීම් තුවාල අස්ථි බිඳීම් එතකොට අවයව විකෘති වීම වෙනවා හදිසි අනතුරු ඒ වගේ. ඊට අමතරව තව තියෙනවා කාර්මික අනතුරු. ඉතින් අපි ඔය ගොඩාක් ඉන්නවා කම්කරුවෝ. එතකොට මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරීත්ව කරන කට්ටිය. ඉතින් අපේ ලංකාවේ අපි ගොඩක් පුරුදුලා තියෙනවා අර කෙටි ක්‍රම පාවිච්චි කරන්න අර මොකද අපේ දැන් ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් වුණත් ඒවා ඇත්තටම බලනවා නම් හොඳයි. අර ආරක්ෂිත ක්‍රම උපායක මාර්ග පාවිච්චි කරලා නැත්නම් පිටරටක නම් ඉන්ෂුරන්ස් එකක් ගෙවන්නේ වුණත් නැහැ. මොකද ඒක ඒගොල්ලන් එහෙම කියලා තියෙන්නේ අර ගොල්ලන්ගේ ආරක්ෂාවට. ඉතින් අපි අර අත්වසුම් ආරක්ෂක විධිවිධාන තියෙනවා අයින් කරලා අපි පාවිච්චි කරාම ඒකෙනුත් ගොඩාක් හානි වෙනවා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම ඇඟිලි වලට අත් වලට එහෙම නැත්නම් මුහුණට එක එක දේවල් විසික් වෙලා ආවරණයක් නැති හින්දා ඒ වගේ. ඊට තවත් අමතරව තියෙනවා අපි ඔය ගුටි බැන ගහ ගන්න ඒවා. ඒ කියන්නේ කෝලහල එහෙම ඒවත් නැතුව නෙමෙයි ගොඩක්. ඉතින් එහෙම ඒ වගේදිත් ගොඩක්ම තියුණු ආයුධ පාවිච්චි කරනවා. කැපීම් කැටීම් ලක් කරන නැත්නම් පංච් කරන එක ගහනවා. එතකොට අපි ගහන කෙනාගේ ඇඟිලි අත අස්ති කැඩෙන්න පුළුවන්. ගුටි කන කෙනාගේත් මුහුණ වල අස්ති කැඩෙන්න පුළුවන්. දෙපැත්තම වෙනවා. ඉතින් දෙගොල්ලම අන්තිමට අපි ගාවට. ඉතින් ඒ වගේ එක එක අවස්ථාවලදී හදිසි අනතුරු වලට ලක් වෙනවා. ඉතින් ඒ හදිසි අනතුරු වල ප්‍රශ්න තියෙන්නේ ඒකෙන් අපි කැමති ඇත්තටම හදිසි අනතුරක් වෙච්ච වෙලාවෙම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු වෙනවා නම් මොකද එතකොට එම හදිසි අනතුරේදී පටකවලට වෙච්ච හානිය ඒ පටකවල තියෙන ස්වරූපය ස්වභාවය අපිට එතකොට ඒ වෙලාවෙම තීරණය කරන්න පුළුවන් මේවා අවශ්‍යද නැද්ද කියලා. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ එහෙමනේ අපි ළඟ තියෙන ස්පිරිතාලයකට ගෙනිහිල්ලා ඉතින් බයට මිනිස්සු ගෙනිනවනේ. ඊට පස්සේ එතෙන්දී යම් කිසි දේවල් කරනවා අර පටකවලට ඒගොල්ලොන්ගේ මට්ටමින් කරනවා. ඊට පස්ව තමයි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් විතර යොමු වෙන්නේ. ඒතර සමහර කරලා අපි හිතනවා අර කොටස් ටික තිබුණා නම් අපිට තව මීට වඩා හොඳට ඒ වගේ අවස්ථාත් එනවා. ඉතින් ගොඩක් වෙලාවට මට ඉතින් කියන්න තියෙන්නේ හදිසි අනතුරකින් ජීවිත හානියක් නැත්නම් ජීවිත ආදානමක් නැත්නම් මුලින්ම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙන්න පුළුවන් නම් ඒ සම්බන්ධව අපිට ප්‍රතිඵල ගොඩක් සුබදායකයි. ඔව් අපි ඒක තව ටිකක් පැහැදිලි කරලා ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා වෛද්‍යතුමනි. දැන් අපි බොහෝ වෙලාවට හදිසි අනතුරක් සිදු වුණාට පස්සේ බොහෝ කලබල වෙනවා. එතකොට කලබල වෙලා අපිම පිළියම් ටිකක් හොයාගෙන රෝහලක් වෙත හෝ වෛද්‍යවරයෙක් වෙත තමයි යන්නේ. ඒක සාමාන්‍ය වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය වෙලාවට ප්‍රතිකාරයක් ලබා ගන්න. හැබැයි ඒකෙන් ප්‍රශ්න ඇති වෙනවා කියන කතාව මේ කියන්නේ හදිසියත් එක්ක අපි ඇති කරගෙන ප්‍රශ්න. අපි ඒ ගැන පොඩ්ඩක් කතා. ඒක ගොඩක් විතින් වෙන්නේ දෙපාර්ශ්වෙම නොදැනුවත්කම හින්දා. සමහරට දැන් අර එතන ඉන්න රෝගීන් එතකොට යගෙන ආදායෝ පුළුවන් තරම් ඉක්මනින් බලන්නේ රෝගියව ළඟම තියෙන රෝහල වෙත ගෙනියන්නේ. ඒගොල්ලන්ගේ දැනුමෙන් ඒගොල්ලොන්ට හිතා ගන්න බෑ. සමහරට වෙලුම් පටි වලින් බැදලා කරලා අන්න හරි. අර ලේන වාහනේ එනවනේ වටේ වගේ කරලා ඊට පස්සේ අර වෙලුම් පටි පැය දෙකක් විතර තිබුණොත් එක දිගට ඊට පස්සේ කකුලම මැරෙන්නත් පුළුවන්. මොකද ලේ ගමනක් වෙන්නේ නැහනේ. ඒ වගේ ඇත්තටම ඉතින් අපි දැන් අපේ ඔය වෛද්‍ය ආයතනෙමුත් අපි කරනවා වැඩමුළුවල් සමාජ දැනුවත් කරන්න මේ වගේ දේවල් වලදී කරන්න පුළුවන් ප්‍රථමාධාර. ඒ කියන්නේ සමාජයේ ප්‍රථමාධාර මොනවද කියලා නොකල යුතු දේවල් සහ කළ හැකි දේවල්. ඒ මට්ටමින්. ඊට පස්සේ එතනින් එහාට දැන් ප්‍රතිකාර ගන්න අපි සාමාන්‍ය වෛද්‍යවරයෙක් ගාවට හරි නැත්නම් මූලික රෝහලකට ගියොත් එතෙන්දිත් එම ස්ථානයේ ඉන්න වෛද්‍යවරයාගේ දැනුම මත හරි කෙනාගේ එක්ස්පීරියන්ස් එක මත හරි තමයි ඊට පස්සේ එන කොටස තීරණය වෙන්නේ. ඉතින් අපි දැකලා තියෙනවා දැන් නම් ගොඩාක් වෛද්‍යවරු කියන්නේ ඒ අවස්ථාවලදී ඉන්න ඒගොල්ලෝ මේක කරන දැනුවත්. ඉතින් ඒගොල්ලෝ ඒතර අපිට කතා කරලා දුරකථනයේ කතා කරලා අහනවා. මෙහෙම එකක් තියෙනවා මොකද කරන්න පුළුවන් අපිට අපේ මට්ටමින් කියලා. ඉතින් ඒතර අපි ගොඩක් වෙලාට ඒ වගේට උපදෙස් දීලා ඒ අවශ්‍ය වෙලාවට යොමු කරගන්න අවස්ථා දැන් ගොඩක් තියෙනවා. අර ඉස්සර වගේ නෙමෙයි දැන් අතනම. ඒ අතින්. ඔව් ඉස්සරට වඩා දැන් වෙනස් වෙලා තියෙනවා. ගොඩක් අය දියුණු වෙලා තියෙනවා. එතකොට මේ දියුණු ලෝකෙට බොහෝ දෙනෙක් මේකට ගැළපෙන වෙන මේ වෛද්‍යවරුන් කියන කොටස තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා මේ කතා බහ කරනවා කියලා. හැබැයි මේ ඒ අතරිනුත් සමහර වෙලාවට මේ වෛද්‍යතුමන්ට මතක හිටින කතා තියෙනවද සාමාන්‍යයෙන් දැන් මේක මෙයා කලින් ආවනම් මේක මීට වැඩිය වෙනස් කරන්න තිබුණා නේද කියලා හිතුණු තැන් ඔබේ
වෘත්ති ජීවිතය ඇතුලේ. ගොඩක්ම දැන් අපි හිතන්නේ දැන් ඔහොම දැන් අපිට කමියුනිකේට් කරනවනේ ගොඩක් දැන් මේ අවස්ථාවලදී දැන් සමහරකට ලෙඩ නම් බලන අය මේ පින්තූර ගන්න කියලා වෛද්‍යවරු. ඉතින් අපි ගොඩක්ට එහෙම පින්තූර අවග්‍රහණ ඒක පින්තූර තමයි මට හරි කවුරු විශේෂඥයෙකුට යොමු කරන්නේ. ඉතින් ඒක ගොඩක් අර වචනෙන් කියන දේවල්ට වැඩිය ගොඩක් තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් පින්තූර දැක්කාම. නැත්තම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන දැන් තාක්ෂණ දිනුනේ ඕන කෙනෙක් ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. එහෙම වෛද්‍යවරු කරනකොට හොඳයි. ඉතින් එතෙන්දී අපි ඒ වෙලාවට අපි ඒගොල්ලන්ට උපදෙස් දෙන්න පුළුවන් හොඳයි මේ කොටස් වලට ඔයගොල්ලෝ මුත් කරන්න යන්න එපා. මේ දැනට මේ විදිහට මෙතරක් මේ කරන්න ඒක වල්ලා දෙඩාව මේ සමත්‍රික ස්ටේබල් තත්ත්වයටපත් නම් වහම ට්‍රාන්ස්ෆර් කරලා මේ අපි ඉන්න ස්ථානට එවන්න කියලා අපිට උපදෙස් දෙන්න දැන් පුළුවන්. එතකොට ගොඩක් අර ඒ වගේ වෙන හානිය අවම කරගන්න දැන් අපි යොමු වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ඔබෙන් මේ කියන විදිහට මේ ඔපරේෂන් එක කරගන්න. එහෙම නැත්නම් මේ ශල්‍ය කර්මයන් වෙතට වැඩිපුරම ඇවිත් තියෙන කුඩා දරුවෝද? එහෙම නැත්නම් මේ ඔය කියන මැදි වියද? එහෙම නැත්නම් තරුණ වියද? අපි එහෙම පොඩ්ඩක් කොයි විදිහ අත්දැකීමද තියෙන්නේ වැඩි? ඇත්තටම හැම වයස් කාණ්ඩකම කොටස් එනවා. හැබැයි ඒ වයස් කාණ්ඩය අනුව වෙන අනතුරු වෙනස්. දැන් කුඩා දරුවන්ගේ වෙන අනතුරු ඇවිල්ලා ගොඩක්ම ඒ ළමයින්ගේ ඉන්එක්ස්පීරියන්ස් එක කියන්නේ තමන්ට දුවනකොට වැටෙනවා කියලා එහෙම තේරෙන්නේ නැහැ. අර ලාචුවක් අතට අත දානකොට වහනකොට හැන්ඩලින් අල්ලන්නේ නැහැ. අත තියන්නේ ධාරේ. ඒතකොට වැහෙනකොට ඇඟිලි අහුවෙනවා. ඒ වගේ තව ගොඩක් අපි දකින්න ගත්තා උණු වතුරට හලා ගන්නවා. අර අම්මා මේසේ උඩ තියලා යනවා කේතලේ හරි උණු වතුර උණු කෝප් තේ එකක්. ඉතින් අර ළමයා ඇවිදින්න පටන් ගත්ත ළමයි ආධාරක අල්ලන්නේ ඇවිදින්නේ. ඒතකොට මේස රෙද්දක් තිබුතින් ඒක එල්ලෙනවා. ඉතින් මේ මේස රෙද්දත් එක්ක ගොඩක් මුළු වතුර එකම හලා ගන්නවට සැඟට ඔය වගේ දේවල් අපි හරියට දකින්න ඒවා. ඉතින් උයලා තියෙන වලම් මුට්ටි ප්‍රශ්න දේවල් විශේෂයෙන්ම පිටපළාත්වල බිම පරිසරයක අපි උයන් තියන්නේ. ඉතින් ඒවා ගිහලා වාඩි වෙනවා. ඉතින් ඒ වයස් කාණ්ඩේ. ඊට පස්සේ ටිකක් තරුණ වෙනකොට හදිසි අනතුරු විශේෂයෙන්ම කලහකාරී වයස. ඉතින් එතකොට මොටර් සයිකල් එක අතර ගත්තාම ඒක වේගය ගැන ලේ රත්තුණු තාරුණ්‍ය කියලා අපි කියනවනේ. ඒක ඉතින් ඉන්එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉතින් ඒගොල්ලන්ට හිතා ගන්න තේරෙන්නේ නැහැ මේකේ වෙන අනතුරේ තියෙන බරපතලකම. ඊටත් අමතරව තව කලහකාරී වෙනවා ගහ. ඉතින් එහෙම ආයෙත් ඒ කියන්නේ දෙපාරක් හිතන්නේ නැහැ නේ වයසේදී. ඉතින් එහෙම ඊට පස්සේ තව ටිකක් කාලයක් යනකොට එතකොට රස්සාවක් කරන්න ගියාම කාර්මික අනතුරු. ඊට අමතරව දැන් වයස කාණ්ඩවලදී වයසට ගියාමත් අපිට අර පොඩි ළමෙක් වගේ බැලන්ස් නැති වෙලා වැටෙන්න පුළුවන්. අතපසු වීම හදිසි අනතුරු වලට ලක් වෙන්න මොකද අපේ රියැක්ෂන් ටයිම් එක ස්ලෝ. එතකොට එහෙම වෙනවා. ඒ වගේ ඉතින් හැම අවස්ථාවකදීම වගේ ජීවිතේ හදිසි අනතුරු වල ලක් වෙනා එනවා. මං ඇහුවොත් මේ දැන් සමහරවිට මේ එහෙම විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයෝ එනකොට ඒ විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන්ගේ වයස් අනුව එහෙම නැත්නම් ඒ වර්ධනය වෙලා තියෙන වේගය අනුව ඒ කියන දෙන බලපානවද සමහර වෙලාවට සමහර පොඩි දරුවෙක් ගෙන අපි කියන ඒ වැඩමින් පවතින දරුවෙකුට කොහොමද අන්න එහෙම තැනක් වෙනවද මේ ශල්‍ය කර්මයන්? ඒක ඇත්තටම හරිම හොඳ ප්‍රශ්නයක් ජයනි. මොකද දැන් අපි කුඩා දරුවෝ අපි දන්නවා ඒගොල්ලන්ගේ වර්ධන වේගය හරිම අධිකයි. මොකද ඒගොල්ලෝ වැඩෙන වයසේ ඉන්නේ ප්‍රතිකාර ඒ කියන්නේ සෛල ආපව ප්‍රතිනිර්මාණය වෙන ශක්තියත් වැඩි. අපි වයසට යන්න ඩීජෙනරේට් වෙන. ඒ කියන්නේ අපේ අර සෛලය වල ප්‍රතිනිර්මාණ ශක්තිය අඩු වෙනවා. එතකොට තුවාල හොඳ වෙන ශක්තිය අඩු වෙනවා ඉන්නේ. ඉතින් පොඩි වයස්කලකට කොටසකට අපිට ඉක්මනට සුවය ලබා ගන්න ඉක්මනට ප්‍රතිකාර වලින් යථාර්ථයටපත් වෙන අවස්ථා වැඩි. ඒකම තියන්න ඕනේ ඒගොල්ලන්ගේ දැන් ස්නායු ගත්තටින්. දැන් විශේෂයෙන්ම ස්නායු වර්ධනය පොඩිම අවස්ථාවේදී හොඳට වර්ධනය වෙනවා. අපි ස්නායුවක් කැපුණොත් ඒක බද්ධ කරොත් 100%ක්ම සාර්ථකයි. අවුරුදු 50 වගේ පෑන්නට පස්සේ ඒකේ අර වැඩෙන වේගය සීමා සහිතයි. ඒතර අපි සමහරවිට 100%ක ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අර ස්නායු සම්බන්ධ ශල්‍ය කර්ම කුඩා දරුවන්ගේ තරම් ප්‍රතිඵල නැහැ වයස් මට්ටම වැඩි අයගේ කරනකොට. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තුවාල හොඳ වීම. දැන් විශේෂයෙන්ම දියවැඩියා ප්‍රෙෂර් වෙන අසනීප ගොඩක් තියෙනකොට තුවාල වලට පැසවන්න තියෙන chance එක වැඩි. ඒ වගේ තුවාල හොඳ වෙන ප්‍රවණතාවය අඩුයි. ඊටත් අමතරව දැන් ඔය පිළිකාර මර්ධන ප්‍රතිකාර ගන්න ලෙඩෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ඒතකොට ශරීරයේ සෛල්‍ය වර්ධනය අඩු කරලා තියෙනවා. ඒතකොට තුවාලයක් වගේ තුනොත් හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් බලපානවා. ඉතින් මොකද මිනිස්සු දැන් මේම
හිතලා නෙවෙන්නේ හදිසි අනතුරට ලක් වෙන්නේ. ඒ ඔය ප්‍රශ්න ගොඩක් තියෙන මිනිස්සු තමයි ගොඩක් වෙලා හදිසි අනතුරට ලක් වෙන්නේ. කොයි විදිහට අනතුර සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක හරි චැලෙන්ජ් එකක්. ඒ නිසා ඔබ හිතන්න ඕන කාරණා තියෙනවා. ඒ නිසා මේ හැම දෙයකටම කලින් මේ අනතුරු වලින් වැළැක්විලා ඉන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මේ කියන තැන්වලට යන්න එහෙම නැත්නම් මේ කියන ඔබේ අපහසුතාවයන් ටික අඩු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා කිව්වොත් නිවැරදි. ඒ නිසා ඉතින් මේ අද අපි කතා කරගෙන ඉන්නේ හදිසි අනතුරක් සිදු වුණාට පස්සේ කොයි විදිහේ ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් කරන්න පුළුවන්කමක් තියෙනවද? ප්ලාස්ටික් සර්ජරි එකකට ඔබට යන්න පුළුවන්කමක් තියෙනවද? අපි කොහොමද මේක කරන්නේ කියන කතාව. අපි දැන් එතනින් එහාට මේ කොහොමද ඇත්තටම මේක වෙන්නේ කියන කතාවට එන්න. දැන් හරි. ඔය කියන රෝගියා සාමාන්‍යයෙන් හොඳ තත්වයක ඉන්නවා කියන නිර්ණය ගත්තට පස්සේ ඔබව හොයාගෙන සහ ඔබ මේ ඇතුළු සමස්තේ වෛද්‍යවරුන් හොයාගෙන එනවා ශල්‍ය කර්මයන් වෙනුවෙන්. එතකොට කොහොමද මේ පියවරයන් ටික වෙන්නේ? හඳුනා ගැනීම, එතනින් එහාට ප්‍රතිකාර, පරීක්ෂණ ඔය කියන කොටස කොහොමද වෙන්නේ කියලා අපි කතා කරමු. දැන් ඔක දෙආකාරයකට වෙන ඇත්තටම. එකක් හදිසියෙම එනවා ලෙඩ. නැත්තම් යම්කිසි තත්ත්වයකට පස්සේ ඒ කියන්නේ තුවාලයක් වෙලා මාස දෙකක් ගිහලා ඒ තුවාල හොඳලා ඊට පස්සේ විකෘති තත්ත්වය ප්‍රතිනිර්මාණය කරගන්න යන කොටස. ඉතින් අර හදිසිම අවස්ථාව වෙන කොටස් නම් අපිට ගොඩක් දේවල් අධ්‍යයනය කර ඉන්න වෙලාවක් නැහැ. ඉතින් අපි ශල්‍ය කර්මයකට භාජනය කරනවා මුල්ම අවස්ථාවේදීම. ඉතින් එතෙන්දිත් හැබැයි නිර්විද්‍යාන වෛද්‍යවරු ඒ සම්බන්ධව බලනවා ඒගොල්ලන්ගේ තියෙන අවදානම තියෙනවද කියලා. ඒත් ඉතින් ගොඩක් වෙලාවට දැන් අර අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා සීනතිකල ශල්‍ය කර්මයක් කරනවා පැය 6ක් නිරාහාරව ඉඳලා වෙනත් අවශ්‍ය ලේල වාර්තා රුධිර වාර්තා හෘද වස්තු වාර්තා ඔක්කොම බලන්න ඕනේ. දැන් හදිසි අනතුරට අපිට ඕවා බල බල ඉන්න වෙලාවක් නැහැ. ඒක ඒකට අපිට වෙනම ක්‍රියාධර්මයක් තියෙනවා. ක්‍රියාත්මක වෙන්න ඕනේ. මහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාධර්මයක් තියෙනවා. ඒකේ රිස්ක්ස් තියෙනවා නැතුව නෙවෙයි. ඒකට ඒ අවස්ථාවේදී ඒක ගන්න වෙනවා. ඒකට ඒකම කොටසට අපි වැඩිපුර දේවල් හොය ඉන්නේ නැහැ. ඉක්මනට ශල්‍ය කර්මයකට භාජනය කරනවා. ඉතින් එතෙන්දී අපි බලන්නේ ඒගොල්ලන්ගේ තියෙන කැඩුරු මිදුණු කොටස් වලින් පුළුවන් උපරිම ප්‍රතිනිර්මාණය කරන්න බලනවා තිබිච්ච තත්ත්වෙට. එහෙම බැරි වෙන අවස්ථා තියෙනවා. එහෙම වුණොත් ඒ සමහරට වෙන තැනකින් පට කරගෙන බද්ධ කරන්න සිද්ධ වෙනවා. සමහරට තම තැනකින් හම ආවිල්ල බද්ධ කරලා හම තුවාලයක් වහන්න අවස්ථා එනවා. ස්නායු බද්ධ කරන අවස්ථා එනවා. එතකොට ලේනහර දැන් ලේනහර කැපිලා නම් එතනින් එහාට ලේ ගමනක් නැත්තම් උදාහරණයකට අතක වගේ කකුලක වගේ ඒතකොට ලේනහර බද්ධ කරලා ආයේ ලේ ගමනේ යථාර්ථයට පත් කරේ නැත්නම් ඒ අසාර්ථකයි ඒක. ඒ වගේම සාමාන්‍යයෙන් පැය 6ක් වගේ ඇතුළත කරන්නත් ඕනේ. පරක්කුණොතින් වැඩක් නැහැ කරාට. මොකද ඒක සයිලර් ටික මැරිලා. ඒ වගේම අපි ඉක්මනට කරනවා. අනික් කොටස තමයි අපි ගාවට එනවා අපිව හම්බ වෙන්න පස් ඉදිරි පස්සේ වෙච්ච කියන්නේ කලින් වෙච්ච අනතුරක්. ඒ කියන්නේ විකෘති තත්ත්වය පහව යන්න පුළුවන්ද කියලා තුවාල ඔක්කොම හොඳලා. එතකොට දැන් උදාහරණයක් කිව්වොත් මුහුණේ ලොකු කැලල්ලක් තියෙනවා. ඇතුලේ වලක් වගේ හැරලා හරි වෙන්න පුළුවන්. ඒ දැන් තුවාලේ ඔක්කොම හොඳ වෙලා. හැබැයි විකෘති වෙලා. ඉතින් එහෙම කොටසක් ආවම අපි බලන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගෙන් අපි අහන්නේ ඒගොල්ලෝ විශේෂයෙන්ම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියලා. මොකද අපිට කරන්න පුළුවන් જાති ගොඩාක් තියෙනවා. ඒ හැම එකම හැමෝටම කරන්න අවශ්‍ය දේ වෙන්නේ මොකක්ද කියන එක. ගොඩක් අයට අවශ්‍ය වෙනවා සමහරක් අයට අවශ්‍ය වෙන්නේ පෙනුම. විශේෂයෙන්ම තරුණ කාණ්ඩෙට. තව කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ සමහර ක්‍රියාකාරීත්වය වැඩිපුර යට බලාපොරොත්තු වෙන්නේ. දැන් මැනුවල් ඒ කියන්නේ අතෙන් වැඩ කරන කම්කරුවෙක් වගේ කියනවා. අතේ පෙනුමට වැඩි යට වැදගත් වෙන්නේ අතේ ක්‍රියාව. මොකද ඒක රස්සාව රඳාපවතින එක මතනේ. ඒ අනුව අපි දත්තක ඒ වගේ දීර්ඝ සාකච්ඡාවක යෙදෙනවා. ඊට පස්සේ තමයි බලන්නේ මෙයාට වෙන අවදානම් තියෙනවද කියලා. ඒ කියන්නේ වෙනත් බොනවන රෝග වලින් පෙළෙනවද? ඒ වගේ පාලනය කොහොමද? දැන් දියවැඩිය වගේ තියෙන කෙනෙක්ට ඒක ගොඩාක්ම අසතුටුදායක නම් පාලනය ඉස්සෙල්ලාම ඒක පාලනය කරන්න ඕනේ ශල්‍ය කර්මයකට භාජනය කරන්න කලින්. ඒ වගේම හෘද වස්තුවේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ආය තව කට්ටිය ඔය අපි ගන්න ඔය ලේන් කැටි ගහන වලක්වන බෙහෙත් ගන්නවා. විශේෂයෙන්ම හෘද වස්තුවේ සම්බන්ධ වෙලා තියෙන අය. දැන් එහෙම සමහරක් බෙහෙත් ගන්නවා නම් අපිට ඒවා නවත්තන්න වෙන අවස්ථා තියෙනවා. නැත්තම් කාඩියක් වෛද්‍යවරුන්ගෙන් අහලා ඒගොල්ලන්ගේ අවදානම බලලා ඒ අවශ්‍ය පරීක්ෂණ කරලා තමයි යොමු වෙන්නේ. ඊට අමතරව අපි බලනවා මේ කෙනාට මේකෙදි අපිට දෙන්න පුළුවන් උපරිම අර දෙපැත්තම ක්‍රියාකාරීත්වය විතරක් නෙවෙයි වෙනම වර්ධනය කරන්න පුළුවන් විදිය. ඉතින් එහෙම වත්තාම අපි සරලම ක්‍රමයෙන්ලා ගොඩක් ගැඹුරු ක්‍රමයක් වෙනකම්ම ඒකනත් එක්ක සාකච්ඡා කරනවා. ඒතර ඒ කෙනා තමයි ඊට පස්සේ ලෙඩ තමයි තීරණය කරන්නේ මේ එකෙන් මම කැමති කොයි ඔප්ෂන් එකකටද කියලා.
ඒ වගේ ගොඩක් දීර්ඝ සාකච්ඡා කළා තමයි අපි අන්තිම ශල්‍ය කර්මයක් වෙත යොමු කරන්නේ. හොඳයි. ශල්‍ය කර්මයක් වෙත යොමු කළාට පස්සේ කොයි තරම් කාලයකින් මේ කියන කතාවේ සුවයක් වෙනවද? එහෙම නැත්නම් මේ හදිසි අනතුරේ හැඩය ස්වභාවය අනුව මේක කොහොමද නිර්ණය වෙන්නේ? අපි යන්නේ ඒ කතාව පොඩ්ඩක් කතා කරමු. මොකද සාමාන්‍ය ජීවිතේට කෙනෙක් ඉක්මනින් හුරු වෙන්න තමයි කැමැත්තක් තියෙන්නේ. ඒ නිසා වෛද්‍යතුමා අපිට මේක පැහැදිලි කරන්න. ඒකට පැහැදිලි උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් අත්ව කියනවා. මොකද සමහරක් තියෙන සරල දේවල්. දැන් උදාහරණයක් විදිහට කැපීමක් ලක්ෂණයක් අපිට සතියක් ඇතුළත ඒක කෙනා යථාර්ථයටපත් වෙනවා. ඊට පස්සේ කැලැල්ලට අපි අවශ්‍ය ප්‍රතිකාර පසුවත් නිර්ණය කරනවා. එතකොට මාසයක් දෙකක් යනකොට ඒක 100%ක් සාර්ථකයි. තව දේවල් තියෙනවා අපිට එක ශල්‍ය කර්මකින්ම යථා තත්ත්වයටපත් කරන්න බැරි දේවල්. ඒ කියන්නේ අපි කොටස් වලින් ස්ටේජ් කරලා කරන්නේ. දැන් මේ අවස්ථාවේදී මේ කොටස කරනවා. ඒක හඳුනනට පස්සේ තමයි ඊටු කොටස කරන්නේ. ඒ වගේ අපි ප්ලෑන් කරනවා අවසාන ප්‍රතිඵලයක් දක්වා. ඉතින් එහෙම එකදී සාමාන්‍යයෙන් සමහරවිට අවුරුද්දක් දෙකක් ඒ කෙනාට විවිධ ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න වෙනවා. උදාහරණයක් විදිහට දැන් තන්තුවක් ඇඟිලි වැඩ කරන කැපිච්ච කෙනෙක්ට ඒක දැන් මංගාවට එනකොට අවුරුද්දක් විතර ගිහිල්ලා කියලා හිතන්නකො. ඒතර ඇඟිල්ල වැඩ කරන්නේ නැහැ, දිගහැරලා තියෙන්නේ. ඒතකොට ඒකට අපිට තන්තුව ඒ වෙලාවේ ආයෙ රිපෙයාර් කරන්න බෑ. මොකද තන්තුව යන මාර්ගය ඔක්කොම දැන් ඇකිල්ලා ඇවිල්ලා ගිහිල්ලා. ඒතකොට අපි පළවෙනි සත්කම කරන්නේ තන්තුව යන මාර්ගයක් ආයෙ ප්‍රතිනිර්මාණය කරන්න අර සිලිකන් රොඩ් එකක් වගේ එකක් දාලා ඒක තියලා ඒක මහලා තියෙනවා මාස 3ක් ඊට පස්සේ ඒකත් එක්ක එයා ව්‍යායාම කරනවා. ඊට පස්සේ ඒක අර මාර්ගය හදාගත්තට පස්සේ අපි සිලිකන් තන්තු අයින් කරලා වෙන තැනකින් තන්තුවක් කරන බද්ධ කරලා ඇඟිල්ල යථාර්ථයටපත් කරනවා. ඒක ඒකට ස්ටේජස් දෙකකින් කරන්නේ. ඒකට මේ මුළු වැඩේටම මාස 6ක් 7ක් යනවා. අනතුරේ ස්වභාවය අනුව ඔය කියන කාලේ නිර්ණය වෙනවා. අපි එතනින් එහාට තව ටිකක් කතා කළොත් දැන් මේ අනතුර සිදු වුණා. ඔන්න ඊට පස්සේ ඔය කියන ශල්‍ය කර්ම වලට භාජනය කළා. පසු අවස්ථාව කොයි විදිහට මේක පරිස්සම් වෙන්න ඕනද? මේක කොහොමද මේන්ටේන් කරගෙන යන්නේ? මේක කොයි විදිහටද අපි තවත් තැන්වලදී ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව කොහොමද මේක හරි ගැටලුවක් නැතුව ඉස්සරහට අරගෙන යන්නේ? අපි දන්නවනේ මේක ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා තියෙන්නේ කියන දේ දන්නේ අපි. කොතනද තියෙන්නේ කියලා දන්නේ අපි. කොහොමද මේක වෙන්න ඕනේ? ඒක දැන් සමහරක් වෙලාවට ඇත්තම කිසිම පසු ප්‍රතිකර්මයක් කරන්න අවශ්‍ය නැති ඒවාත් තියෙනවා. ඒ කියන්නේ කරා එතනින් ඉවරයි. සමහරක් ශල්‍ය කර්ම තියෙනවා ඒවා කිව්වා වගේ පසු ප්‍රතිකාර කර හරි පරිස්සම් කරගන්න අවශ්‍ය දේවල්. උදාහරණයක් කිව්වොත් අර හැම බද්ධ කිරීමක් වගේ. දැන් හැම අපි දැන් ලොකු තුවාලයක් තියෙනවා හිතන්න කකුලක. ඒතර ඒ තුවාලේ හොඳ වෙන්න දිනුනොත් එimhe අවුරුදු ගාණක් ඇයි ඔක හොඳ වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේ අපි ඒතර කරන්නේ ඒ තුවාලේට හැම බද්ධ කරනවා. ඒතර හැම බද්ධ කරාම ඒ තුවාලේ වැහෙනවා. ඒක තව තැනකින් අරගෙන තමයි හැම බද්ධ කරන්නේ. ඒතර අනික් තැනින් උඩ හැම ගන්න. ඒතර එතනත් පොඩි තුවාලයක් ආවට ඒක ඉබේම හොඳ වෙනවා සති 3ක් විතර යනකොට. ඒතර හැම බද්ධ කරපුවාම අපේ සාමාන්‍ය හැම තරම් ඒකේ මුළු ඒකේ කොටස් ඔක්කොම නැහැ. උඩ කොටස විතරනේ තියෙන්නේ. ඒකට ස්වේද ග්‍රන්ථි නැහැ. හැම චර්ම කොටසේ ස්ටර්ටිකේ කොටස අඩු තියෙනවා. ඒකට ඒවා දැන් දාඩිය දාන්නේ නැහැ. අපි බද්ධ කරපුවාම. ඉතින් අපිට යාට ජීවිත කාලෙම යාට ඒක මොයිස්චරයිස් කරන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? ඒක විදිතල්ලා වේරිලා කසන්න පටන් ගන්න තුවාල ආය ඇති වෙන්න පුළුවන්. ඒක දෙවෙනි එක ඒ දානහම අර අපේ සාමාන්‍ය හැමේ ස්තර ඔක්කොම නැති හින්දා ඒ තරම් ශක්තිමත් නැහැ. තීරතාවයක් නැහැ. එතකොට අපි පරිස්සම් කරගන්න ඕනේ ඒක කොහෙවත් වද්දා ගන්න නැතුව මොකද අර නිකන් හැම අපි මේ පුටුවක වැදුනට හිරෙන්නේ නැහනේ. මේ දාපුවාම මුලම අවස්ථාවේදී පුටුවක ඇඳක වැදුනත් ගැලවිලා යන්න පුළුවන්. ඒක තවත් තියෙනවා. එතකොට ඒකේ ඒ හැමකට අපි අර ප්‍රෙෂර් ගාමන්ස් වගේ වදාලා ඒක අර යථා තත්ත්වයට කැලල්ලක් එන්නේ නැති තත්ත්වයට පත් කරන්න යම්කිසි කැලලි ගැන අපි ප්‍රතිකාර කරනවා. ඉතින් ඒ ප්‍රතිකාර සාමාන්‍ය කැලල්ල අවුරුද්දක් දෙකක් වෙනකන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒ ප්‍රතිකාරය එතකොට අවුරුද්දක් දෙකක් කරන්න වෙනවා. ඉතින් කැලල්ලක් ආවම ඊට වැඩිය අමාරුයි ඒක ප්‍රතිකාර ගන්න. ඊට වැඩිය කැලල්ල වළක්වා ගන්න ප්‍රතිකාර කරන එක ලේසියි. හැබැයි ඉතින් අපි දන්නවා ගොඩක් අය දැන් තුවාලේ හොඳනට පස්සේ ඔක අමතක කරලා දානවා. ඊට පස්සේ අවුරුද්දක් විතර ගිහලා අපි ගාවට එනවා කැලල්ලක් ආවේ කියලා කියන්නේ. ඉතින් ඔය ඔක්කොම වළක්වා ගන්න මේ ප්‍රතිකාර ටිකත් ඒකින්ද අතින් අත බැඳලා තියෙන්නේ. අනිවාර්යෙන් ඒ නිසා ඉතින් ජීවිතේට කැලලක් ඇති කරගන්න නැතුව හදිසි අනතුරු ටිකක් අවම කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඒක ඊටත් වඩා හොඳයි කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ඒ නිසා වෛද්‍යතුමන් ඇතුළු සමස්තය කැප වෙනවා ඔබට යථා තත්වයට ඔබේ අවශ්‍යතාවෙන් ඉටු කරලා දෙන්න. ඒ නිසා ඉතින් ඒ වෙනුවෙන් තමයි අද දවසේදී අපි ආදරණීය ජීවිතයේ ඉඩවෙන් කළේ කියලා කිව්වොත් නිවැරදි. අද අපි කතා කළේ හදිසි අනතුරු වලින් සිදුවන මේ කියන ප්‍රශ්නවලදී අපිට ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් කරනවා නම් කොයි විදිහටද කරන්න ඕනේ, කොහොමද ඔබ දැනුවත් වෙන්න ඕනේ කියන කාරණේ මේ පිළිබඳව ඔබ දැනුවත් කරන අපිට එක්ක සම්බන්ධ වුණේ ප්ලාස්ටික් සත්කම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ වෛද්‍යතුමන්. නැවත දවසක මුණ ගැහෙමු. කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. තවත් මාතෘකාවකින් මුණ ගැහෙමු. මේක රූපලාවන්‍ය වලට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ, ඒ වගේම එදිනදා ජීවිතයට කොච්චර වැදගත් වෙනවද මේ කියන කාරණාව තව මාතෘකාවකින් මුණ ගැහෙමු. බොහොම ස්තුතියි. ආයිබෝවන්.
ආදරණීය ජීවිතයා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.